Hello guys, අද අපි කට්ටිය එකතු වෙලා පන්සල් යන්න හදන්නේ සැටර්ඩේ. ඉතින් අපි මෙට්‍රෝ එකේ තමයි යන්නේ අද. අපි ලියන්හි ස්ටේෂන් එකකින් අද මෙට්‍රෝ එක නැගලා ඊට පස්සේ අපි යනවා ලස්සන පන්සලක් බලන්න. මෙට්‍රෝ එක ආවා. අපි කට්ටිය දැන් මෙට්‍රෝ එක නගිනවා. ඔන්න ඔය විදියට ස්ටේෂන් එකේ පොඩි ඩෝ එකක් තියෙනවා. ඊට පස්සේ ට්‍රේන් එකේ ඩෝ එක තියෙනවා. හරියටම ගානට ට්‍රේන් එක ස්ටේෂන් එකේ තියෙන ඩෝ එක ගාව තමයි නවත්තන්නේ. අපි ඔන්නම නැගලා ට්‍රේන් එකේ යනවා. සාමාන්‍ය ට්‍රේන් එකේ යන්නේ ගොඩක් දුරට ටනල් එකක් ඇතුලේ. අද නම් ට්‍රේන් එක එළියේ බ්‍රිජ් එක උඩ තමයි යන්නේ. ලොකු පාලම් ගහලා තියෙනවා නගර මැද්දෙන්. එහෙම තමයි යන්නේ. අපි චින්දාව මෙට්‍රෝ එකේ යන ගමන් ඔය පන්සල බලන්න. සෑහෙන සෙනඟක් හිටියා අද නම් සැටර්ඩේ හින්දා. ඔය විදිහට තමයි අපි ට්‍රේන් එකේ යන්නේ. එළිය පේනවා හරිම ලස්සනයි. මේ විදිහට තමයි ස්ටේෂන් එක ගාව ට්‍රේන් එක නැවතුනහම ඩෝර්ස් ඕපන් වෙන්නේ. මේ විදිහට එළිය පේනවා හරිම ලස්සනයි. අද ටිකක් සීතල දවසක්. ටිකක් මීදුම් බාලා වගේ තිබ්බා. චීනි කියන්නේ ඉතින් ගොඩක් ලොකු රටක් නිසා ගොඩක් ඇපාර්ට්මන්ට් බිල්ඩින් ෆැක්ටරිස් එහෙම තියෙනවා. අපි ඔන්න බහැලා කට්ටියම ඉලෙක්ට්‍රික් පඩි පෙළේ පල්ලෙහාට යනවා. ඔය විදිහට පල්ලෙහාට යන්න තියෙන්නේ. ටිකට් එක ටිකට් එකක් තියෙන්නේ කාඩ් එකක් වගේ. ඔතනින් ඔහොම බහැලා අපි ඉස්සරහට ඇවිදගෙන යනවා. යද්දී ඔන්න ඔයගේ කවුන්ටර්ස් තියෙනවා. එතෙන්ට කාඩ් එක පුට් කරන්න තියෙන්නේ. පුට් කරාම ඔය විදිහට අන්න ඔය ගේට් එක ඇරෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ටනල් එකක් ඇතුලෙන් එළියට යන්නයි හදන්නේ. මගේ පොඩි දන්නේ නැද්ද මෝඩ පාට් එකක්. පඩිස් අපි ටැක්සි එකක් දැම්මා. ඊට පස්සේ ළඟයි ටැක්සි එකට යුවාන් 4ක් වගේ ගියේ. බස් එක යනවා නම් ගොඩක් වෙලා යන හින්දා ටැක්සි එකක් දාලා අපි යන්න හිතුවා. ඔය තියෙන අපි ආපු මෙට්‍රෝ ස්ටේෂන් එක. මේ මෙට්‍රෝ ස්ටේෂන් එක සාමාන්‍ය ලංකාවේ එයාපෝට් වගේ හරිම ලස්සනයි. අපි B2 ගේටෙන් එක්සිට් වෙලා ටැක්සි එකක් දැම්මා. මේ ටැක්සි ළමයි හරිම ෂෝක් කියන්නේ ලංකාවේ හයි ක්ලාස් මිනිස්සු පදින වාහන මේ ටැක්සි දුවන්නේ. ඉතින් අපි ඔය විදිහට ටැක්සි එකට නැගලා අපි කට්ටියම යන්න පිටත් වුණා. විනාඩි 10ක විනාඩි 12ක වගේ ටයිම් එකක් තිබ්බේ. ඔන්න අතරින් මරු වැඩක් වුණා බලන්නකෝ. මැඩම් බහිනවා කාරේ. ඕක නම් දාලා මං කොහොමද? ඔය විදිහට අපි ටැක්සි එකෙන් බැහැලා ඊට පස්සේ අපි පන්සලට යන පාර ගාවට ආවා. ඊට පස්සේ පඩි නැගගෙන ඔය විදිහට ටිකක් දුර යන්න ඕනේ. අපිට හම්බුණා මීපැණි විකුණන අංකල් කෙනෙක්. අර වගේ අපි ලංකාවේ නම් ඔය කැරණි පන්සල් එහෙම යද්දි පාර දෙපැත්තේ කඩ දාගෙන ඉන්නේ. ඒ වගේ මෙහෙන් තින්නවා ඉතින් කට්ටිය. මීපැණි තියෙනවා එතන. ඒ හදන ටොයිස් වර්ග තියෙනවා. හරිම ෂෝක් ඒවා. සාමාන්‍යයෙන් ඔතන තියෙන ඔය මීපැණි බෝතලයක් යුවාන් 100ක් 120ක් වගේ වෙනවා. ඔරිජිනල් මීපැණි. ලංකාවේ වගේ මීපැණි කියලා සීනි උණු කරලා දෙන්නේ නැහැ මෙහි රටවල් වල නම්. හොඳ ක්වොලිටි එක තියෙන. එතනත් තව මොන හරි රස මං හිතන්නේ රොටි జాතියක් ඒක. ඒකත් කන්න පුළුවන්. මං හිතන්නේ ඒක මීපැණිත් එක්ක කන්න තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔය විදියට ඉස්සරහට ඇවිදගෙන ඇද්දි මං හිතන්නේ ඔය ඒගොල්ලන්ගේ රටේ තියෙන ගෙඩි జాතිකින් හදපු කීටැක්ස් ඕනමන්ට්ස් ඒ වගේ ඔය වගේ පළතුරු එළවලු වගේ ಜಾතිත් ඔය වගේ පාර දෙපැත්තේ තියාගෙන මේ ඉන්නේ. අද අපේ සැටර්ඩේ අවුට් එකේ සෙට් එක. මේ ඉන්නේ ඉස්සරහට බ්ලොග් වල ඉන්න නිසි ඉස්සරහින් යන්නේ. ඊට පස්සේ අපේ කැම්පස් එකේ දෙවනි හිටියේ PhD කරන අක්කා කෙනෙක්. අර ඉන්නේ රෙඩ් කලර් ගැනගෙන අපේ හසි අක්කා. එයාට තමයි හොඳට චයිනීස් පුළුවන්. එයා තමයි අපිව ගයිඩ් කරන්නේ හොඳට චයිනීස් කතා කරලා.
ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔයාලට වීඩියෝ එකේ. එයා හොඳට චයිනීස් කතා කරනවා ඒ රටේ කට්ටියත් එක්ක. ඉතින් ওই විදිහට අපි පන්සල ඇතුළට එන එන්ට්‍රන්ස් එක ගාවට ගියා. කොහොම හරි ටිකට් ගන්න තියෙනවා මේ පන්සල ඇතුළට යන්න. මොකද මෙහි අපි ටුවරිස්ලා එතකොට එහාත් මං හිතන්නේ පන්සල ඇතුළට යද්දි ටිකට්ස් ගන්න ඕනේ. මොකද අපි ලංකාවේ ටිකට්ස් ගන්නේ නැහැ පන්සල් යද්දිනවට මෙහි පන්සල් නිකන් බලන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ටිකට්ස් ගන්නවා. මේ තියෙන අපිට ගත්ත ටිකට්ස් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා යද්දි අපේ යුනිවර්සිටි කාඩ් එක අරන් ගියොත් 50% ඔෆ් එකක් තියෙනවා ටිකට් එකකට. ෆස්ට් ඉයර් කට්ටිය ගියොත් එහෙම ඒගොල්ලන්ට ටිකට්ස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට ටිකට්ස් ගන්න ඕන වුණා 80ක් කඩයි මටයි. මොකද මම සෙකන්ඩ් ඉයර් 80ක් කනං දැන් ෆෝර්ත් ඉයර් වගේ යන්නේ. ඉතින් අපි කට්ටිය ටිකට්ස් අරගෙන විදිහට ඇතුළට ගියා. අපි ඉස්සරහට බලමු බ්ලොග් එකේ මොකද වෙන්නේ කියලා. මගේ ටිකට් එක මන් දුන්නද? මංගා 就是描的话，从这边，很快就到了。谢谢，拜拜。拜拜。 What country are you from? Sri Lanka,斯里兰卡。 Sri Lanka. අපිට ඉස්සරහට එද්දී පාර හොයාගන්න බැරුව ඊට පස්සේ හසි අක්කා ඉස්සරහට ආපු චයිනීස් දෙන්නෙක්ගෙන් ඇහුවා කොයි පැත්තටද යන්න ඕනේ කියලා. ඒගොල්ලෝ පාර කියලා අපිත් එක්ක සෙල්ෆියකුත් ගත්තා. ඒ ඔයගොල්ලෝ දැක්කේ එක. ඊට පස්සේ අපි ওই පාලම දිගේ ගඟ අයිනෙන් පන්සල පැත්තට යනවා. ඉතින් ඔය හරියම ලස්සනයි. ගොඩාක් සීතලයි. කඳු වලින් වට වෙලා ලස්සන ගඟක් අයිනින් තමයි ඔය පන්සලට යන්න තියෙන පාලම තියෙන්නේ. ඔය ඔයාලට පේන්නේ පන්සල හරිම ලස්සනට දුරට පේද්දි හරිම ලස්සනයි. ලොකු කඳු පන්තියකින් වට වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපි ඇවිල්ලා පාලම දිගේ අන්තිමට අපි ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. අපි හොයාගෙන ආපු ඒ ලස්සනම පන්සල ඇතුළට යන තැනට. ඔය ලස්සන බෝඩ් එකේ ගහලා තියෙන්නේ ඒ පන්සල ගැන විස්තර. ඒ පන්සල හැදුවේ කොයි කාලෙද, එතකොට මුහුදු මට්ටමේ සිට කොච්චරක් උසින්ද තියෙන්නේ, අන්නේ විස්තර තමයි ඒ බෝඩ් එකේ තිබ්බේ. ඉතින් ඔය තියෙන්නේ ඒ පන්සලට ඇතුල් වෙන ගේට්ටුව තියෙන තැන. ඔතනින් තමයි පන්සල ඇතුළට යන්නේ. පන්සල ඇතුළට යන්න කලින් අපිත් එක්ක ආපු අක්කා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් අපි සෙලිබ්‍රේට් කරා. ඔතන පුංචි කැෆේ ඒරියා එකක් තියෙනවා. ඒ කැෆේ ඒරියා එකේ ඉඳන් අපි එයාට ලස්සන සර්ප්‍රයිස් එකක් දුන්නා. දැන් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් සර්ප්‍රයිස් එක අපි කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා. ඔය විදිහට අපි සර්ප්‍රයිස් එක දුන්නා. එයා ගොඩක් සර්ප්‍රයිස් වුණා. එයා හිතුවේවත් නැති විදිහට හසියක්කයි මමයි නිසි එකතුලා ඒ සර්ප්‍රයිස් එක ලස්සනට කරා. ඉතින් ඔයාලා ඔය දකින්නේ අපි එයාගේ ෂූට් එකක් කරා. එයාට ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි පොඩියට ෂූට් එකක් කරා එතන. ඔන්න ඔය විදිහට තමයි අපි බර්ත්ඩේ කේක් එක කට් කරේ. අපි බලමු කොහොමද ඒ මොමන්ට් එක සෙලිබ්‍රේට් කරේ කියලා. Happy birthday to you. Happy birthday dear akka. Happy birthday to you. ඔය විදිහට අපි කේක් කාලා සෙලිබ්‍රේෂන් ඉවර කරලා ඊට පස්සේ අපි ආපු වැඩේට යන්නේ. ඒ තමයි මේ පන්සල බලන්න තමයි අපි දැන් යන්න හදන්නේ.
හරිම නිස්කලංක කිසිම සද්දයක් බද්දයක් නැති ගොඩාක් මිනිස්සුත් නැහැ එතන. හරිම ලස්සන මාර පිළිවෙල ලොකු පන්සලක් ඒක. ඔය විදිහට අපි පන්සල බලන්න ඇතුළට යද්දී අපේ ඉස්සරහට ආව ගයිඩ් කෙනෙක්. එයා මේ පන්සල ගැන විස්තර කරන්න. මුලින්ම එයා අපිට ඒ පන්සලේ තිබ්බ ගලක කොටලා තියෙන චයිනීස් අකුරක් ගැන ලොකු විස්තරයක් කියන්න පටන් ගත්තා. 这个含义还有为什么放在上面呢？就是说代表心上无我。放下下面就是你看这边这个。 ඔව්. එයා කියන්නේ මේක මේ කැරක්ටර් එක ලියපු විදිහ වැරදි ඔයාලට තේරෙනවද? මේ කැරක්ටර් එක ලියලා තියෙනවා වැරදි. මේ කැරක්ටර් එක ෂින් මේ කැරක්ටර් එක ලියන්නේ මේ දියන්න එක මෙතන උඩ තියෙන්නේ. 哎，所以说多心者必多烦恼。多心比烦心好呢。多心就容易产生烦恼，所以说烦恼也不好。 නෝන්න දැන් මේකේ මරු කතාවක් තියෙනවා දැන් හරි මේකේ අර මේකේ දැන් මේක මෙහෙම උඩින් ලියන එකට මේ normally උඩින් ලියන එක කියන්නේ දෝෂින් මේක මේ කැරක්ටර් එක ෂින් හරි මේ කැරක්ටර් එක ෂින් ෂින් එකේ මේක උඩට දැම්මම දෝෂින් දෝෂින් කියන්නේ ෂින් ඒ කියන්නේ හාට් ගොඩක් මේ කැරක්ටර් එකේ තේරුම හාට් කියන්නේ ෂින් දෝෂින් කියන්නේ ගොඩක් හාට් එතකොට ගොඩක් හාට් කියන්නේ කරදර වැඩි ඔව්. එහෙම දෝෂි. ඒ කියන්නේ ගොඩක් කරදර. මෙතන මේ යටින් තියනවා කියන්නේ ඕන දැන් මේ පැත්තට ලියලා තියනවා කියන්නේ මේ දියන්න එක ඒ ඩොට් එක මෙතන ලියලා තියනවා. ඒ කියන්නේ පියන්සින්. පියන්සින් කියන්නේ එක පැත්තකට ගිහිල්ලා කියන එක. පියන්සින් කියන්නේ දැන් අර අම්මා කෙනෙක් පුතාට වැඩියෙන් ආදරේ. අර ඒකට කියන්නේ පියන්සින්. ඒ කියන්නේ එක පැත්ත ෆේවරේෂන්ස් කියන එක තමයි පියන්සින්. ඊට මේ මෙතන තියන්නේ ෆන්සි ඉතින් ෆන් කියන්නේ තියන්න කියන්නේ හිත තියන්න ඒ කියන්නේ හිත මෙතන සරලව කිව්වොත් අත්හරින්න කියන එකනේ. මෙතන තියලා පන්සලට ඇතුළට යන්න සරලව කියන අත්හරින්න කියන එක නේද? කියන්නේ එතන තිබ්බ හැංගිච්ච කතාවත් අහගෙන අපි ඔන්න ඔය විදිහට පන්සල ඇතුළට ගියා. හරිම ලස්සන පන්සලක්. බලන්න ලොකු පිළිම නෙරලා තියෙනවා. ඇතුළට එන තැනම ලොකු රකුසෙක්ගේ වගේ පිළිම දෙකක් දෙපැත්තෙන් තියෙනවා. එතන තමයි මං හිතන්නේ වාහල්කඩ තියෙන්නේ ඒ පන්සලේ. ඊට පස්සේ අපි ඔය විදිහට පළවෙනි බුදු රූපේ තියෙන කුටියට ගියා. ගිහිල්ලා වැඳලා ඊට පස්සේ අපි තවත් බුදු කුටි ගොඩකට ගියා. ඔයාලට වීඩියෝ එකේ ඉවරනකම් බලන්න පුළුවන් ඉස්සරහට මේ පන්සලේ තිබ්බ ලස්සන තැන්. අපිත් ලංකාවේ පන්සල් වලට ගිහිල්ලා බාර ගැට ගහනවා වගේ චීනේත් ওই විදිහට තමයි ඒ පන්සල් වල බාර ගැට ගහලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ පහන් පත්තු කරන විදිහට චීනේ කැන්ඩල්ස් තමයි පත්තු කරන්නේ. ඉටිපන්දම් ලොකු උස ඉටිපන්දම් තියෙනවා පත්තු කරන්න. හරිම ලස්සනයි මේ ඉටිපන්දම් කුටි වගේ හදලා තියෙනවා. ඊට පස්සේ අපි දෙවනි බුදු කුටියට ගියා. ඒකෙත් හරිම ලස්සනට ලොකු බුද්ධ ප්‍රතිමා අඹලා තියෙනවා. මං හිතන්නේ චීනයේ තියෙන්නේ මහායාන බුදු දහම. මම ඒක හරියටම දන්නේ නැහැ. ඒක වැරදි නම් ඔයාලා නිවැරදි කරලා කමෙන්ට් එකක් දාන්න යටි. චීනයේ බුදු දහම මහායාන බුදු දහම කියලා තමයි මම දන්න විදිහට මම හිතන්නේ.
ඔයාලට ඔය පේන විදියට ලොකු රූස්ස දැවන්ත කඳු පන්තියකින් තමයි මේ පන්සල වට වෙලා තියෙන්නේ. ඉතින් මම දැක්ක මට ලංකාවේ කියන හැඟීමක් දැනෙච්ච ලොකුම තැන තමයි ඔයාලා දැක්කේ බෞද්ධ කොඩිය. මට මාරම ෆීලිං එකක් ආවේ එතනදී ශ්‍රී ලංකන් කියන ගතිය අර ලංකාවේ බෞද්ධයෙක් කියන එක ඒ බෞද්ධ කොඩිය දැක්කහම මාර විදිහටම මට ෆීල් වුණා. ඒක මාරම අත්දැකීමක්. ඉතින් ඔය විදිහට අපි අද අපේ ගමන අවසන් කරලා අපි යනවා නැවතත් අපේ යුනිවර්සිටි එක බලා ටැක්සියකින්. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව නිසියන්ශක්කු YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.